Hi guys කොහොමද ඔයාලට ඔයා කැමති අකමැති දෙයක් ඔයාගේ ආශාවක් එහෙමත් නැත්නම් ඔයාට දැනෙන දෙයක් අපි ඉංග්‍රීසියෙන් කියද්දී මොකක්ද යූස් කරන ටෙන්ස් එක කියලා ඔයා දන්නවද? අපි ඒකට යූස් කරන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක. මම දෙන්නම් උදාහරණයක්. ඔයා ඔයාගේ ආදරවන්තයට හරි ආදරවන්තියට හරි ආදරය කියලා ප්‍රකාශ කරද්දී කොහොමද අපි ඒක කියන්නේ? I love you කියලානේ. right. I love you කියලා කියද්දී ඒක හැදලා තියෙන්නේ simple present tense එකකින්. මීට කලින් ඔයා ඒක දැනගෙන හිටියද? හරි. එහෙමත් නැත්නම් අපි හිතමුකෝ ඇය ඔයාට ආදරේ කියනවා කියලා. ඒක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? She loves you. She loves you. she කියද්දී අපි ඒක verb එකේ අන්තිමට s හරි es හරි එකතු කරනවා කියලා ඔයාලා දැනගෙන හිටියේ නේද? දැනගෙන ඉන්නවත් අවශ්‍ය වෙනවා ඉස්සරහට අපි හරියට ග්‍රැමර් ඉගෙනගෙන ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙනකොට. right. එතකොට she loves you කියලා කියද්දී simple present tense එක use කළා තමයි ඇය ඔයාට ආදරේ කියලා කියන්නේ. හරි. අපි හිතමුකෝ ඇය ඔයාට කැමතියි කියලා. ඒක කොහොමද කියන්නේ? එතකොට අපිට කියන්න පුළුවන් she likes you. she likes you. එතනදිත් අපි s හරි es හරි අදාළ විදියට එකතු කරගන්න අවශ්‍ය වෙනවා. හරි. අපි හිතමු ඔහු ඇපල් වලට කැමතියි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? He likes apples. He likes apples. ඔහු ඒක වචන නිසා අපි like කියන පදේ අන්තිමට s හරි es හරි අදාළ විදියට එකතු කරගන්න අවශ්‍යයි. ඉතින් මේක හැදලා තියෙන්නේ simple present tense එකෙන්ම තමයි. අපි හිතමුකෝ අපිට දැනෙන දෙයක් එහෙමත් නැත්නම් අපිට සීතලක් දැනෙනවා කියලා. අපි හිතමු කොහොමද ඒ වගේ දෙයක් ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔවුන්ට සීතලයි. They feel cold. They feel cold. ඇයි අපි ඒකේ අන්තිමට feel කියන වචනේ අන්තිමට s හරි es හරි එකතු කරේ නැත්තේ? they කියන්නේ බහුවචන නාම පදයක්. ඉතින් අපි ඒ වගේ වචන වලට verb එකේ අන්තිමට ses එකතු කරනවද? නෑ. හොඳට මතක තියාගන්න. මේ වෙනස දැන් ඔයාලගේ ඔළුවේ හොඳට තියෙන්න ඕන. right? මෙන්න මේ විදියට හරි විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතියි නම් like කරලා share කරලා ඉස්සරහට මේ වගේ videos බලන්න ඔයාලා එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ගියා bye. see you.